සුදු මොකද කරන්නේ ඔය? බත් කවනවා. කාටද? මගේ ස්වාමි පුරුෂයාට. රසයිද? කියලා නගින්න. පේනනේ පාන්දර 3ට නැගිටලා ඉවර වෙලා මහන්සි වෙලා මම උදේ පාන්දර මඤ්ඤෝ කකුල කොටලා බලන්න මේ වගේ ඒව බෙදලා ඉවර වෙලා තව කවනවා. ඉතින් ඔයා කොච්චර පින් කරලාද? මම වගේ භාර්යාවක් ලබන්න තරම්. උදා පින් කරලා තියෙනවා. තේරෙනව නේද? ඒකනේ මම ඔයාට ඔච්චර ආදරේ. උයලා දීලා තව කවනවත් එක්ක. ඒකනේ මම ඔයාට ආවේ. ඔයා ඩම්බර වෙනව නේද මං වගේ නෝන කෙනෙක් ලැබිච්ච එකට? මට කවන හින්දා මං ආදරේ නේ. කවන හින්දා දාතරේ? රසයිද? රසයි. තමයි අත්ගුණේ. ඔයාගේ නැන්දම්මගේ අත්ගුණේ.